මේ ඉන්නේ කැස්පර්. අද අහන්න යන්නේ කැස්පර්ගේ කතාව. ඈත අතීතයේ පුදුමාකාර නගරයක් තිබුණා. මේ නගරයේ හැමෝම ජීවත් වුණේ හරිම කලබලෙන්. මිනිස්සුන්ට තමන්ගේ දරුවෝ එක්ක සෙල්ලම් කරන්න, ලස්සන සමනලෙක් දිහා බලලා සතුටු වෙන්න, නැත්නම් යාළුවෙක් එක්ක කතා කරන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. හැමෝම මට වෙලාව නැහැ, මට හදිස්සි කියා එහෙ දිව්වා. මේ නගරයේ උසම කුළුණෝඩ ජීවත් වුණේ අපේ පුංචි කැස්පර්. කැස්පර් ළඟ තිබුණා කළු පාටින් දිලිසෙන ලස්සන තොප්පියකුයි රත්තරන් පාටින් දිලිසෙන නතර වුණු මැජික් සාක්කු ඔරලෝසුවකුයි. කැස්පර්ගේ ඔළුවේ තියෙන කළු තොප්පියෙන් තමයි ඒ ඔරලෝසුවට බලය ලැබුණේ. දවසක් මෙන්න මෙහෙම දෙයක් වුණා. දවසක් නගරේ මිනිස්සු තදබදෙන් දුවනකොට මහා මාර්ග තදබදයක් ඇති වුණා. මිනිස්සු තරහින් කෑ ගහන්න, රණ්ඩු වෙන්න පටන් ගත්තා. හැමෝගෙම මුහුණුවල තිබුණේ දැඩි පීඩනයක් සහ අසතුටක්. කැස්පර් කුළුණෝඩේ ඉඳලා මේක දිහා බලාගෙන හිටියා. එයාට මිනිස්සු ගැන පුදුමාකාර දුකක් දැනුණා. කැස්පර් වහාම තමන්ගේ මැජික් ඔරලෝසුව අතට අරගෙන ඒකේ කටුව එක පාරක් කැරකෙව්වා. එක පාරටම මුළු නගරේම තිබුණු තැන එකම විදිහට නතර වුණා. දුවන්න හදපු මිනිස්සු, කෑ ගහන්න හදපු අය, පාරේ ගිය වාහන හැමදේම හරියට චිත්‍රයක් වගේ එක තැනක නැවතුණා. හැබැයි මිනිස්සුන්ගේ මොළය සහ ඇස් විතරක් වැඩ කළා. කැස්පර් හිමෙන් සීරුවේ නගරේ මැදට පියාඹලා ආවා. ඇවිත් එක තැනක නතර වෙලා හිටපු තාත්තා කෙනෙක් සහ පුතෙක් ළඟින් නතර වුණා. ඒ තාත්තා තමන්ගේ පුතාට සෙල්ලම් බඩුවක් අරන් දෙන්න දූපු කලබලයට පුතා පාරේ වැටිලා ඉද්දිවත් දැකලා තිබුණේ නැහැ. කැස්පර් තාත්තගේ ඇස් ඉස්සරහට ගිහිල්ලා පාරේ වැටිලා අඬන්න වගේ හිටපු පුංචි පුතාව එයාගේ දිහාවට අත් දික් කරලා පෙන්නුවා. ඊට පස්සේ කැස්පර් පාර අයිනේ පිපිලා තිබුණු කලබලයට කාටවත් පෙනෙන්නේ නැති ලස්සන රෝස මලක් පෙන්නුවා. ඒ වගේම ඒ චූටි ළමයාව නැගිට්ටවලා එයාගේ තාත්තා ගාවින් ගෙනihin තිබ්බා. මිනිස්සුන්ට තේරුම් ගන්න ඉඩ දීලා කැස්පර් ආයෙත් ඔරලෝසුවේ කටුව කැරකෙව්වා. නගරය ආයෙත් සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. හැබැයි මේ පාර මිනිස්සු දිව්වේ නැහැ. අර තාත්තා තමන්ගේ පුතාව වඩාගෙන ආදරෙන් වැළඳගත්තා. පාරේ රණ්ඩු වෙන්න ගිය මිනිස්සු එකිනෙකාට සමාව දීලා hina වුණා. මිනිස්සු පාර අයිනේ තිබුණු ගස් වැල් අහස දිහා බලලා සෝබාදාමේ ලස්සන වින්දා. නගරයට ආයෙත් සැබෑ සතුට සහ සාමය උදා වුණා. කැස්පර් තමන්ගේ ලොකු කළු ඇස් දෙකෙන් ඒ දිහා බලලා ගොඩාක් සතුටු වුණා. ඒ වගේම ගොඩක් hina වුණා. ජීවිතයේ සැබෑ සාර්ථකත්වය පසුපස පමණක්ම නොකඩවා දුවන්න එපා. අපිට ජීවිතේ කාර්යබහුලකම ASCII අපේ ආදරණීයයන් වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය වුණත් ජීවිතේ අපිට ලැබිලා තියෙන පුංචි දේවල් දිහා බලලා වුණත් සතුටු වෙන්නත් අපි පුරුදු වෙන්න ඕන. සැබෑ සතුට තියෙන්නේ කලබලයේ ඇතුලේ නෙවෙයි. ඒක රැඳිලා තියෙන්නේ සංසුන්කම සහ ආදරය මතයි. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.